සුබම සුබ අලුත් අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්දට කලින් දවසේ අපි දෙන්නත් හැදුවා සීනි මුරුක්කු. ඉතින් හිතුවට වඩා ඒක ඇත්තටම රසට ආවා. පළවෙනි පාරට තමයි හැදුවේ. ඉතින් මේ අපේ කිරිබත උදේ පාන්දර අපි දෙන්නගේ කිරිබත මේ විදිහට හැදෙනකොට මේ තියෙන අපි දෙන්න හහපුරා කියලා අපි දෙන්නගේ පළවෙනි අපි දැන් එකට ඉඳලා සාමාන්‍ය පළවෙනි අවුරුද්ද. ඉතින් මේ කෑම මේසේ පුළුවන් විදිහට හදාගත්තා. ඉතින් එතකොට ඒකේ තියෙනවා අම්මා මට මෙහෙට එනකොට ගේන හදලා දීපු මුං කැරලිත් කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නෑ. හොඳටම තිබ්බා. ඉතින් එදා හවස හස්බන්ඩ් කිව්වා අපි ලන්ච් එක මේ ඕඩර් කරලා ගෙන්න ගමු. ඒ විදිහටම අපි බිරියානි දෙකක් ඕඩර් කරා. ඇත්තටම ඔෆර් එකකුත් හම්බුණා පළවෙනි පාට ඇප් එකෙන් අපි ඕඩර් කරේ හින්දා. ඉතින් මෙහි බිරියානි එහෙම ඕඩර් කරලා එවනකොට මේ මුලින්ම මම තියන්නේ shopping bag එකක්. ඊට පස්සේ යාළගේ හැඳි දෙක, ඊට පස්සේ යාළගේ gravy එක. ඊට පස්සේ ආයෙ වෙනවා wet සුවඳ ටිෂු එකක්. ඒ කියන්නේ අර මේ අන්තිමට කාලා පිහිද ගන්න. ඉතින් ඇත්තට මම රියලි ලොකු බිරියානි ෆෑන් කෙනෙක්. ඇත්තට මේ සෞදියේ බිරියානි නම් ඇත්තටම පිස්සුවක්. ඒ කියන වචන නැහැ. පෝෂන් එකත් ගොඩක් තියෙනවා. හොඳටම බඩ පිරෙනවා. ඒ රස ඇත්තටම මතක් වෙනකොටත් තාමත් හරිම ආසයි. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් බිරියානික පෙනුම වගේම තමයි ඇත්තට මේ රස ස්පයිසස් ඒ දාලා තියෙන විදිහ ඇත්තටම මාරු. ඊට පස්සේ හොම වුණා හවස් වෙනකොට අපි ගියා මෝල් එකක් පැත්තේ. ඇත්තටම මට නම නම් මතක නෑ. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න කාලා බීලා ආයෙමත් අපේ සුපුරුදු නවාතැන් වලට